මට මාව පොරක් පොඩි කාලේ හිතාගෙන හිටපු විදියත් එක්ක ජීවිතේ සිද්ධ වුණේ හාත්පසින්ම වෙනස් දේවල්. ජීවිතේ කවදාවත් හිතපුම නැති තැන්වල නවතිද්දි, හිතපු නැති පාරවල් වල යද්දි, හීන ඇස් ඉස්සරහම කඩාගෙන බොඳ වෙලා බිම වැටෙද්දි මාත් ඒ තැන්වල නැවතිලා බෑ කියලා අතහැරලා දැම්මනම් එහෙනම් මං කියලා කෙනෙක් අදටත් නෑ. මම මේ හැම ප්‍රශ්නකදීම ඒ ප්‍රශ්න වලින් ගේම ඉල්ලුවා. මාව පල්ලෙහාට ඇදලා දාන හැම තැනකදීම මම මටම කියාගත්තා නෑ මම මගේ ටාගට් එකට ගිහින්මයි පස්ස බලන්න කියලා. එකින් එක හීන අහුලද්දි අලුතෙන් ඒව පාට වෙනකොට සතුටු කාරණා හමු වෙද්දී මම තේරුම් ගත්තේ සමහර දේවල් උනේ මගේම හොඳට කියලා. සමහර කතා නැවතුනේ මගේම හොඳට කියලා. සමහර ඒවුන් හැලුනේ මගේම හොඳට කියලා. ඒකම මට හිතුනේ ඊගාව දේ තමයි මහ කුණාටු මැද මහ නියං කාලවල මගේ හිත මාවම කොච්චර ඉස්සරහට තල්ලු කරගෙන එන්නේ නැතිද කියලා.